හරි අපි මුලින් බලමු බබල් ෂෝට් එක. බබල් ෂෝට් එක කොහොමද වෙන්නේ කියලා. මම මේ පොඩි ෆොටෝ එකක් ගත්ත බබල් ෂෝට් එකේ. මේ බබල් ෂෝට් එකේ වෙන්නේ දැන් අපේ මේ ඇරේ ගැන. මේ ඇරේ එකේ අපි පළවෙනි ඉන්ඩෙක්ස් එකේ ඉඳලා කියන්නේ ඇරේ එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එකේ ඉඳලා එයා චෙක් කර කර යනවනේ. ඒ කියන්නේ මුලින් බලන්නේ මෙන්න මේ 0 වෙනි ඉන්ඩෙක්ස් එකයි ඊට පස්සේ පළවෙනි ඉන්ඩෙක්ස් එකයි. මේ දෙකෙන් බලනවා මේ ඉන්ඩෙක්ස් දෙකෙන් බලනවා මොකද්ද කුඩාම වැලියු එක කියලා. ඊට පස්සේ එහෙම කුඩාම වැලියු එක තියෙනවා නම් ඒක අපි ස්වැප් කරනවා. ඒක ස්වැප් කරලා ඒක මුලට දානවා. ඊට පස්සේ බලන්නේ ඊළඟ එලිමන්ට් එක. කියන්නේ 45 45යි බිඳුවයි 45 බිඳුවෙන් කුඩාම එක බිඳුවනේ. නිසා බිඳුව දානවා මේ පැත්තට. ඊට පස්සේ ආපහු බලන්නේ 45 11 45 11න් කුඩාම එක 11නේ. 11 දානවා මේ පැත්තට. ඊට පස්සේ 45යි 9 45යි ඍණ 9 45යි ඍණ 9න් කුඩාම ඍණ 9නේ. ඊට පස්සේ ඍණ 9 දානවා මෙහෙට. එතකොට මේක තමයි පළවෙනි ස්ටෙප් එක. හරිද? දැන් මෙතන ස්ටෙප් සේරම තියෙනවා. ස්ටෙප් මෙතන ස්ටෙප් 0 කියලා තියෙන්නේ. මොකද ඇරේ එක ඉන්ඩෙක්ස් එක පටන් ගන්න 0 වලින්නේ. ඒ නිසා වෙන්නේ මෙතන ස්ටෙප් 0. එතකොට මෙතන සේරම ස්ටෙප් තියෙනවා 0යි 1යි 2යි 3ක්. ඒ කියන්නේ සේරම ස්ටෙප් 4ක් තියෙනවා. මෙතන 3 තිබ්බට බිඳුවත් එක්ක අපි කන්සිඩර් කරත් 4යි. එතකොට සේරම ස්ටෙප් 4ක් තියෙනවා. එතකොට මෙතන දැන් අපිට මුලින්ම මේකේ يعني අපිට හොයාගන්න පුළුවන් මේ ඇරේ එක ෂෝට් වෙන්න. يعني මේ ඇරේ එක ෂෝට් කරන්න අපිට සේරම ස්ටෙප් කීයක් ඕනද කියලා. කියන්නේ අපිට මේ ඇරේ එක ෂෝට් කරන්න ස්ටෙප්ස් කීයක් ඕනද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්නේ කොහොමද දන්නවද? දැන් මෙතන ඇරේ එකේ සයිස් එක තියෙනවනේ. මේ ඇරේ එකේ සයිස් එක 1යි 2යි 3යි 4යි 5යි. මේ ඇරේ එකේ සයිස් එක 5යි. 5යි කියන්නේ 5යි. එතකොට අපි 5න් එකක් අඩු කරනවා. 5න් එකක් අඩු කරාම 4යිනේ. එතකොට සේරම ස්ටෙප්ස් එන්න ඕන 4යි. ස්ටෙප්ස් සේරම 4යිනේ මෙතන. මෙතන සේරම ස්ටෙප්ස් 4යි. අපි බලමු කරලා දැන් මෙතන ඇවිල්ලා තිනවා අපිට දෙවෙනි ස්ටෙප් එක. ස්ටෙප් 1. ඊට පස්සේ බලන්න ඍණ 2යි බිඳුවයි. ඍණ 2යි බිඳුව බලනවා කුඩාම ඍණ 2නේ. එතකොට ඒක ස්වැප් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ බලනවා බිඳුවයි 11. මේ පිළිවෙලට බලන්න ඕන. හදිසි පේපරේ අපිට දුන්නොත් අපි අර මේ පිළිවෙලට මේ කරලා පෙන්වන්න ඕන. බිඳුවයි 11. ඒ කියන්නේ ස්වැප් වුනේ නැතුණත් අපි ඒක පෙන්වන්න ඕන. මෙතන මේ දෙක තමයි මුලින්ම අපි චෙක් කරන්නේ. ඍණ 2යි බිඳුවයි. ඊට පස්සේ ඒක ස්වැප් වුනේ නැහැ. ඊට පස්සේ බිඳුවයි 11. ඒකත් නැහැ. ඊට පස්සේ 11යි -9. මේ ඍණ 9 ඒක ස්වැප් වෙනවා. ඍණ 9 මෙහෙට එනවා. ඍණ 9 මෙහෙට එනවා. ඊට පස්සේ ඍණ 9 මෙහෙට ආවා. ඊට පස්සේ 11යි 45. 11යි 45 වුණාම 11නේ. 11 තමයි තියෙන්නේ. එතන ස්වැප් වෙන්නේ නැහැ. හරි. ඊළඟ ස්ටෙප් එක. ස්ටෙප් 2. ස්ටෙප් 2 එකේ තියෙන්නේ දැන් මෙතන ඍණ 2යි මේකනේ. 45. ඊට පස්සේ අපි බලනවා ඍණ 2යි බිඳුව. හරි අවුලක් නැහැ. ඍණ 2 කුඩායි බිඳුවට වඩා. ඊට පස්සේ බිඳුවයි ඍණ 9. ඍණ 9 ගත්තාම ඍණ 9 තමයි කුඩා වෙන්නේ. ඍණ 9 න ඉස්සරහට. ඊට පස්සේ ආයි බිඳුවයි 11. බිඳුවයි 11 මොනවා බිඳුවනේ 11:45 11ම තමයි. ස්ටෙප් 3 ස්ටෙප් 3 එකත් බලනවා ආයි ඍණ 2යි ඍණ 9. ඍණ 2යි ඍණ 9. ඒක ඍණ 2යි ඍණ 9 වුණාම ඍණ 9 තමයි මුලට එන්න ඕන. ඍණ 9 මුලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක මෙයා චෙක් කරලා නැහැ. හරි විදියට නම් මෙතනින් පල්ලෙහාටත් ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාටත් චෙක් කරන්න. මේක රවුන්ඩ් එකක් නේ. මේ රවුන්ඩ් එකේ දැන් ඍණ 2යි ඍණ 9 චෙක් කරලා මෙයා දාලා තියෙනවා. මෙයා දන්නවා ඉතින් ඊටු ටික හරිනේ පිළිවෙලට තියෙනවනේ. නිසා එයා චෙක් කරලා නැහැ. ඒකට අපි චෙක් කරන්න ඕන. කෝඩ් එකේදී අපි කෝඩ් කරද්දී අපි මේ හැම ස්ටෙප් තමයි මේ බලන්නේ. ඒ කියන්නේ ෆෝ ලූප් එකක් යන්නේ. ෆෝ ලූප් එකෙන් මේ ස්ටෙප්ස් ටික අනිවාර්යෙන් යනවා. අනිවාර්යෙන් එයා චෙක් කරනවා. හරි. එතකොට දැන් බිඳුව මෙතන දැන් ඍණ 9 බිඳුව චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ බිඳුවයි 11යි චෙක් කරනවා. 11යි 45යි චෙක් කරන්න ඕනේ. ඒ ටික චෙක් කරලා නැහැ. මොකද මේ ටික ඕල්රෙඩි ෂෝට් වෙලා තියෙනවා. ඒ නිසා එයා චෙක් කරලා නැහැ. ඒකට හරි විදියට නම් මෙතන ස්ටෙප් ගන්න පෙන්නනවා. මෙතනත් පෙන්නලා නැහැ. මෙතනත් බිඳුවයි ඍණ 9යි ඍණ 9 මුලට ඇවිල්ලා. ඊට පස්සේ ආයි බිඳුවයි 11 බලන්න ඕනේ. 11:45 බලන්න ඕනේ. මෙතනත් ස්ටෙප් ටිකක් තියෙනවා. ඒ ටික පෙන්නලා නැහැ. එතකොට
මෙතන සේරම ස්ටෙප්ස් ගාන තියෙනවා සේරම රවුන්ඩ් 4යි. ඒ කියන්නේ මේ ඇරේ එක අපිට 4 times කියන්නේ 4 times මේක ලූප් කරන්න ඕන. for loop එකක් ගත්තොත් for loop එකේ මේ array එක අපි 4 times loop කරන්න ඕනේ 2 2 3 4යි. එහෙම loop කරලා ඒ එතකොට ඒකනේ අපේ main for loop එක main for loop එකේ වෙන්න ඕන අපි මේ array එක 4 පාරක් loop කරන්න ඕන. එතකොට ඒ for loop එක ඇතුලේ තව for loop එකක් එන්න ඕන නේද? ඒ for loop එක ඇතුලේ තව එකක් එන්න ඕනේ. ඒක මෙන්න මේක. අපිට index check කරන්න. ඒ කියන්නේ minimum value එක change කරන්න. ඒ for loop එක ඇතුලේ තමයි තව එකක් එන්නේ. එතකොට ඒ for loop එක ඇතුලේ එන්නේ මෙන්න මේ check කරන්න. මෙන්න මේ values check කරලා මේ serve කරන්න. for loop එක ඇතුලේ තව එකක් එනවා. තව for loop එකක්. එතකොට දැන් 45 බිඳුවනේ. බිඳුව මේ පැත්තට එනවා. 45 මේ පැත්තට එනවා. එතකොට බලන්න දැන් අපි දැන් main for loop එකක් තියෙනවා. අපි ඒක ඇතුලේ තව for loop එකක් යනවා. ඒකට main for loop එක දන්නවා අපි දන්නවා ඒක steps 4ක් තමයි run කරන්න ඕන. main for loop එක step 4ෙන් run කරන්න ඕන. ඒකට main for loop එක ඇතුලේ තියෙන for loop එක step කීයක් run කරන්න ඕන? ඒක run කරන්න ඕන. දැන් හිතන්නකෝ දැන් මෙතන 2:45. මෙතන 1. පළවෙනි පාර run කරනවා. පළවෙනි. ඔන්න එක පාරයි. ඊට පස්සේ 45යි බිඳුව. දෙවෙනි පාර ඊට පස්සේ 45 11 තුන්වෙනි පාර 45 9 හතරවෙනි පාර. අන්න දැක්කද? මේන් ලූප් එක ඇතුලේ තියෙන for loop එකත් අපි run කරන්න ඕන 4 times. හරිද? ඔන්න ඔච්චරයි මේකේ තියරිය දින්නේ. අපි කෝඩ් කරලා බලමු. හරි අපිට මේක දැන් C වලින් කරන්න තියෙන්නේ. අපිට දෙන්නේ dev C++ එක. ඒකේ පොඩ්ඩක් errors එහෙම එනවා. මම ඒ නිසා මේ අපි මේ Java code කර IntelliJ ඒ වගේ JetBrains ලගේ ID එකක් මම ගත්ත C වලට මේ මම ඒකෙන් අපි කෝඩ් එක ගහමු. එතකොට තේරෙනවා. මම මෙහෙම නිකන් කියනවාට මම කෝඩ් එක ගහන්නම්කෝ. ඩග්ගල කෝඩ් එක ගහන්න. හරි. දැන් මුලින්ම අපි මේ දැන් C language එකෙන් අපි කෝඩ් කරන්න යන්නේ. C language එකෙන් කෝඩ් කරනකොට අපි මුලින්ම දන්නවා flash include කියන library අපි insert කරන් ඉන්නවා. flash include stdio.h. ඊට පස්සේ දැන් මේ C language එකේ තියෙන functions Java වල වගේ නෙමෙයි C වල තියෙන functions අපි call කරලා තමයි වැඩ කරන්නේ. C වල functions wise තමයි මේ වැඩ ටික වෙන්නේ. ඒකට මේකේ C වල තියෙනවා දැන් අපි Java වල තියෙන public static void main කියලා. ඒකන main function එක PSVM public static void main. වගේ C වල තියෙන int main කියලා. int main මෙතන void කියන්නේ දන්න void කියන්නේ null. ඒ කියන්නේ මොකුත් return type එකක් නැහැ. නිකන් void. ඊට පස්සේ හරි මේක තමයි C වල main function එක. දැක්කද මේ ආවේ මේ run කියන බටන් මේ icon එක. මේ function එක තමයි run වෙන්නේ. මේක මොකද මේක තමයි main function එක C වල තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන functions ටික අපි හදලා ඒ functions මේ main function එක ඇතුලේ call කරනවා. මොකද main function එක run වෙන්නේ. අන්න එහෙම තමයි C වැඩ කරන්නේ. හරිද? දැන් අපි දැන් මුලින්ම හදාගමු. අපි මුලින්ම user ගෙන් array එක user නේ මේ array create කරන්නේ. අපි මුලින්ම user ගියමු array එකට size එකක් දෙන්න කියලා. ඊට පස්සේ අපි array create කරමු. create කරලා අපි userටම කියමු array එකට inputs add කරන්න කියලා. ඊට පස්සේ අපි function එක දාමු bubble sort function එක දාලා ඒ ටික sort කරමු. හරිද? දැන් අපි මුලින්ම user ගෙන් array එකේ size එක ගමු. හරි. ඊපස්සේ මම කරන්නේ මුලින්ම variable එකක් හදනවා int num කියලා. ඊට පස්සේ මම printf කියලා ගහලා
මේක සජෙස්ට් කරනවා මේලා jet brains වල සජෙස්ට් කරනවා enter the array size කියලා කියනවා enter කරන්න කියලා array එකේ size එක user ඊට පස්සේ මම ඒ scanf ඔයා දන්නවනේ scanf එකේ scanf එකෙන් වෙන්නේ ඒ කියන්නේ user input කරපු value එක scan කරලා අරගෙන මෙන්න මේ num කියන integer මේ num කියන variable එකට assign කරන්න හරිද ඔන්න දැන් අපි user ගෙන් value එක ගත්තා අපි ඒක අරගෙන මෙන්න මේ num කියන integer variable එකට assign කරමු හරි දැන් අපි array එක create කරමු ඔන්න දැන් අපිට ඕනේ integer array එකක් integer arr මම array එකට මට ඕන නමක් දෙන්න මම bubble array කියලා දෙන්නම් bubble array ඊට පස්සේ අපි දෙන්න ඕන array ගේ size එක array එකට size එකක් දෙන්න ඕන අපි size එක තමයි මේ user එකෙන් ගත්තේ එතකොට මම size එක දෙනවා num කියන variable එක මම pass කරනවා array ගේ size එක හරි ඔන්න දැන් අපි array එකත් create කරලා ඉවරයි එතකොට මේ ටික තමයි අර main concept ටික මුලින්ම C වල int main මේක තමයි main method එක මේක ඇතුලේ අපි user කිව්වා array එකට size එකක් දෙන්න කියලා ඊට පස්සේ අපි ඒ size එක අරගෙන මෙන්න මේ integer variable එකට assign කරා ඊට පස්සේ අපි array create කළා මේ variable එක pass කරා හරි ඔන්න දැන් ඒ ටික ඉවරයි දැන් අපිට ඕන නේද දැන් මේ array එක නිකන් තිබ්බට නැහැ දැන් අපිට මේ array එකට value set කරන්න ඕන හරිද එතකොට අපි කොහොමද එතකොට මම ඒකට ෆන්ක්ෂන් එකක් හදනවා මොකද ෆන්ක්ෂන් එකක් හදන දා ලේසි ෆන්ක්ෂන් එකක් හදලා මම මෙතනින් ෆන්ක්ෂන් එකක් හදලා මම ඒක main method එක ඇතුලේ call කරනවා එතකොට ඒක වැඩ ගන්නවා හරි දැන් මම ෆන්ක්ෂන් එකක් හදනවා void මුත් return type එකක් නැහැ මට ඕන නිකන් user inputs අරගෙන ඒ ටික array එකට දාගන්නනේ මම void ඊට පස්සේ input elements කියලා ගහලා input elements කියලා මම int මෙතනට පාස් කරන්න ඕන මොකද්ද array එක. එහෙනම් මම data type එක දෙන්න මම මෙතන පාස් මේ ෆන්ක්ෂන් එකට මම පාස් කරන්න ඕන array එකක් නේ. ඒතකොට මම integer array එකක් තමයි පාස් කරන්නේ. මොකද අපේ array එක integer නේ. මම int මොකක් හරි නමක් දෙනවා. array එතන අපිට ඕන name එකක් දෙන්න පුළුවන් නේ මෙතන නිකන් dummy වගේනේ. int array අපිට array ගුයි අපි array එකේ array එකේ අපි size එක අපි array එකේ size එකත් මෙතන පාස් කරනවා. මොකද මට size එකක් ඕන. ඒතකොට මම එතනදී මම නම් කියලාම දෙන්නම්. මම මෙතන මේ variable එකනේ මම මෙතනටත් පාස් කරන්නේ මේ function එකට. සම මම මෙතනට නම් කියලා දෙන්නම්. ඒකට පොඩ්ඩක් පටල වෙන්නේ int නම්. හරිද? ඔය දන්නවනේ මේ array එකේ name එක අපිට ඕන නම් මේ bubble array කියලා දෙන්නත් පුළුවන්. ඒක මෙතන කැමති නමක් දෙන්න පුළුවන් මේ parameter එක ඇතුළේ තියෙන එකට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන bubble array හරි. එතන int නම් මෙතන හරි නැත්තම් ඕන name එකක් int size එහෙම අවුලක් නැහැ. එතන නිකන් dummy වගේ දෙන්නේ. මම මෙතන පැටලෙන්නේ නැති වෙන්න මම අපේ array එකේ නම දෙන්නම්. ඒක ලේසි. ඒකට පැටලෙන්නේ නැහැ අපිට. bubble array කියලාම දෙන්නම්. int නම්. හරි. ඊට පස්සේ දැන් අපිට user එකෙන් අපි input ගන්න ඕනේ. අපි user එකෙන් input ගන්න ඕනේ. මේ array එකට values ගන්න ඕනේ. එතකොට මේ array එකේ size එක අපි දන්නේ නැහැ නේ size එකක් දෙන්නේ user. එතකොට අපි මේ array එකේ size එකටම values ගන්න ඕනේ. එතකොට අපිට මොකද්ද use කරන්න වෙන්නේ for loop එක. for loop එකෙන් තමයි මේ array එකේ index වලට අදාළ value එක user එකෙන් ගන්න වෙන්නේ. හරි. මේක suggest කරනවා. හරිද? දැන් හරිනේ for loop එකක් int I සමානයි 0 I කුඩා නම් කියන්නේ අපේ මේ array එකේ size එක. array එකේ size එකට වඩා I කුඩා නම් loop එක run වෙන්නේ. හරි හරිනේ. එතකොට මෙහෙම for loop එක run වුණාම array එකේ index වලට values add වෙනවා. කියන්නේ I සමානයි 0 I කුඩා නම් වලට.
ඇරේ එකේ සයිස් එකට වඩා i කුඩා නම් මේ values add වෙන්නේ. හරි. දැන් කරන්නේ අපි user ට කියනවා printf මේක suggest වෙනවා හරිද? කමන්නේ. හරි. printf මම කියනවා enter number නෙවෙයි enter value index කියලා ගන්න. enter value for index hariද? enter value for index. දැන් බලන්න enter value for index මම මෙතන දීලා තියෙන data type එක. මේ integer d කියන්නේ c වල integer data type එක. ඊට පස්සේ මම ඒක කොමාවක් දාලා දැන් මේ data type එකට අදාළ variable එක අපි pass කරන්න ඕනේ. අපි මුලින්ම අර මෙතනට variable එක දෙන්නේ නැහැ. අර වෙන programming language වල වගේ c වල මුලින්ම data type එක තමයි දෙන්නේ. data type එක දීලා කොමාවක් දාලා ඊට පස්සේ තමයි අදාළ variable එක pass කරන්නේ. එතකොට මම දැන් කියනවා enter value for index. මුලින්ම array එකේ index කීයද? 0 නේ. එතකොට අපේ for loop එක start වෙන්නේ 0 වලින්. මොකද array එකේ පළවෙනි index එක තමයි 0. index මෙතන වැටෙන්නේ මෙතන i කියන්නේ කීයද? මෙතන i නේ. මේ i කියන variable එකනේ මේ int i කියන variable එක තමයි මෙතනට pass කරන්නේ. enter the value for index 0. එතකොට මේක ලස්සනයිනේ. අර loop වෙනකොට ලස්සනයි. enter the value for index 0. ඊට පස්සේ දෙවෙනි පාරේ යනකොට enter the value for array එකේ index 1 2 3 එහෙම වැටෙනෝනේ මෙතන array එකේ max size එකට යනකම්ම මේ for loop එක loop වෙනවා. හරි. ඊට පස්සේ අපි scanf කියලා දාලා හරිනේ scanf data type එක d මෙන්න මේ ampersand මට මේ mark එකට කියන aspirin mark කියලා මට name එක මතක නැහැ. මෙන්න මේකට කියන එක. මෙන්න මේක අනිවාර්යෙන් දාන්න ඕන. හරි. මේක දාන්න නැතුව value එක assign වෙන්නේ නැහැ array එකට. මෙතනත් මේ නම් එකට ගන්නකොටත් මෙන්න මේ mark එක දාන්න ඕන. මේ mark එක දාන්න නැතුව value එක මේ variable එකට assign වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි මේක දාලා bubble array i. හරි. එතකොට enter value for index 0 මේ value එක assign වෙන්නේ මේ array එකේ i කියන්නේ array එකේ 0 වෙනි position එකට. එහෙම ඔන්න array එක loop වෙනවා. හරිනේ for array එක loop වෙලා value user එකෙන් ගන්නවා. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ array එකට value input කරන function එක ඔන්න ඔච්චරයි. ඔච්චරමයි තියෙන්නේ. බලන්න statement කීයද කියලා for loop එකයි statement දෙකයි. input එක. හරි. දැන් අපිට ඕන මේක දැන් array එකේ value හරි ඔන්න array එකට value set කරා. දැන් අපිට values print කරන්න ඕනනේ. අපි ඒකටත් function එකක් හදමු. හරි ලේසි මේ functions හදන එක. මම ඒකේ functions හදන්න ලේසි void ගහුවා. අපි මේකම copy කරලා ගමුකෝ පොඩි වෙනසක් කරන්න තියෙනවා. මේ function එක මෙහෙම copy කරා. මේකම copy කරා. දැන්ට paste කරා. මෙතන මම rename කරනවා print elements කියලා. print elements කියලා හරිනේ for loop එකක් තියෙනවා. array එකේ size එකටම තියෙනවා. size එක වෙනකම්ම for loop එක run වෙනවා. එතකොට අපිට කරන්න තියෙන print කරන එකනේ array එක. මම මේ statement එක අයින් කරලා මෙතන printf දීලා හරි auto suggest වුණා. printf d කියන්නේ integer data type එක bubble array ගේ මෙන්න මේ i කියන මෙන්න මේ i කියන index එකේ තියෙන value එක print වෙනවා. හරිනේ. i කියන්නේ 0 වෙනි index එකේ තියෙන value එක print වෙනවා. මම මෙතන චූටි space එකක් තියෙනවාට පේනවද? මේ integer data type එකට. එහෙනම් මම මෙතන පොඩි space එකක් තියෙනවා. මොකද නැත්තම් අපේ data ටික එක ළඟ තමයි print වෙන්නේ. අපි space එකක් තිබ්බහම පොඩ්ඩක් චුට්ටක් space එකක් ගිහිල්ලා ඒක ලස්සන print වෙනවා. අපි මෙහෙම d data type එක මෙහෙම දුන්නොත් එක ළඟ තමයි array එකේ data ටික print වෙන්නේ. මෙතනට space එකක් දුන්නොත් පොඩ්ඩක් එහෙට ගිහලා තමයි print වෙන්නේ. දැක්කද මේ C වල මෙහෙමයි. හරිද? මේ C වල data type එක දෙන්න ඕන. ඊට පස්සේ තමයි අදාළ ඒ data type එකට අදාළ variable එක අපිට print කරන්න ඕන variable එක pass කරන්න. variable යන්නේ අපි array ගානේ pass කරන්නේ. මේ array එකේ data type එක integer නේ. එතකොට ඒක තමයි d දීලා තියෙන්නේ. හරිද? මෙතනින් උන්නම් ඔයාට
ස්පේස් එකක් නැතුව ඕනනම් මේ කොමාවක් දාන්න පුළුවන් නේ. ඔව් කොමාවක් දාන්නත් පුළුවන්. D ඔව් කොමාවක් දාන්නත් පුළුවන්. අපි බලමුකෝ මේක print කරලා බලමු අපි. හරි. මම නිකන් දැනට ස්පේස් එකක් තියන්නම්. අපි ඊට පස්සේ කොමාවකුත් දාලා බලමු. අද දැන් C චුට්ටක් මතක නැහැ. හරි. ඔන්න අපි මුලින්ම array එක හදාගත්තා. ඊට පස්සේ user එකෙන් array එකේ size එක ගත්තා. ඊට පස්සේ අපි function එකක් හැදුවා array එකට values input කරන. ඊට පස්සේ අපි තව function එකක් හැදුවා array එකේ values print කරන. හරිනේ. එතකොට ඔන්න ඔය පොඩි functions දෙකක් තියෙනවා. ඔන්න දැන් අපි හදන්න යන්නේ function එක array එකේ values sort කරන. අපි array එකේ values sort කරන්න ඕනේ. ඔන්න දැන් ඒකට අපි හදන්න යනවා bubble sort කියන function එක තමයි අපි දැන් හදන්න යන්නේ. void auto suggest වෙනවා මේක. void bubble sort. හරි කමන්නේ. මම ඒකම දෙනවා. හරිද? අපේ මුකුත් return type එකක් නැහැ. return කරන්න දෙයක් නැහැ. bubble sort int bubble array int num. හරි. දැන් අපිට මුලින්ම කරන්න ඕන මං කිව්වා මේ අපි මුලින්ම කරන්න ඕන හරි ඔන්න දැන් අපි ෆන්ක්ෂන් එකේ නේම් එක හදලා ඉවරයි. අපි දැන් යමුකෝ පොඩ්ඩක් අර ෆොටෝ එක මේකට. මං කිව්වා මේකේ මුලින්ම මේ main for loop එකක් එන්න ඕන. අපිට main for loop එකක් එන්න මෙයා step කීයක් අපි දන්නේ නැහැ මෙයා step කීයක් run වෙනවද කියලා. ඒකට main for loop එකක් එන්න ඕන. ඒක 4 පාරක් run වෙන්න ඕන. step 1, step 0, step 1, step 2, step 3. එතකොට මං කිව්වා ඒක ගන්නෙ කොහොමද? මේ array එකේ size එක තියෙන 3යි 4යි 5යි size එකෙන් එකක් අඩු කරන්න ඕන. size එකෙන් එකක් අඩු කරන්න ඕන. එකක් අඩු කරාම 4යිනේ. එතකොට අපි දන්නවා මේ array එකේ තියෙන elements මේ array එකේ තියෙන element sort කරන්න මේ array එක කී පාරක් loop කරන්න ඕනද කියලා. එතකොට මේ array එක අපි දන්නවා 4 times loop කරන්න ඕන. මොකද size එක 5යි. එකක් අඩු කරාම 4යි. step 0, step 1, step 2, step 3. 4 times loop කරාම තමයි මේ array එක හරියටම sort වෙලා එන්නේ. හරිද? දැන් අපි යමුකෝ id එකට. එතකොට දැන් මම for loop එකක් හදනවා. හරිද? මම දැන් for loop එකක් හදනවා. for int I සමානයි බිංදුවයි I කුඩාද බලනවා නම් අපේ නම් කියන්නේ array එකේ size එක මං කොහාට size එකෙන් එකක් අඩු කරන්න ඕන මෙතන size එකෙන් එකක් අඩු කරා ඊට පස්සේ I හරිද අන්න දැක්කද දැන් මම මෙතන for loop එක හැදුවා මේක තමයි අපේ main for loop එක මම ඒකේ I සමානයි 0 කරා ඒ කියන්නේ start වෙන්නේ array එකේ 0 වෙනි index එක ඊට පස්සේ I කුඩාද කියලා බැලුවා array එකේ size එක තියෙනවනේ array එකේ size එකට වඩා කුඩා වෙන්න ඕන එතකොට මේක run වෙන්නේ array එකේ size එකෙන් එකක් අඩු කරනවා මම කිව්වා එකක් අඩු කරන්න ඕනේ කියලා මොකද මේක පස් වතාවක් loop වෙන එකෙන් තේරුමක් නැහැ මොකද උපරිම steps ගන්න 4යි යන්නේ මේ values ටික store වෙන්න මොකද මේක අපි එකක් අඩු කරන්න දුන්නොත් 5ක් යනවනේ loop එක පස් වතාවක් මේ loop වෙනවා ඒක තේරුමක් නැහැ අපි එකක් අඩු කරන්න අපි දන්නවා උපරිම short වෙන්න යන්නේ 4 times කියලා සාමම size එකෙන් එකක් අඩු කරමු එකක් අඩු කරා හරි එකක් අඩු කරලා දැන් මට ආයි තව loop එකක් ඕනේ මට ආයි තව loop එකක් ඕන මොකද මේ දින පළවෙනි for ඒ කියන්නේ step 1 step 0 කියන for loop එක ආවා දැන් for loop එක main for loop එක run වුණා run වෙලා යාගේ index එක වෙන්නේ කියලා දැන් මෙතන main for loop එක run වුණාම යාගේ index i0 නේ i0 තමයි යන්නේ i0 එක ඇතුලේ වෙන දේ තමයි වෙන්නේ i0 වෙනි
ඉන්ඩෙක්ස් එක තමයි රන් I0 වෙනි පොයින්ට් එකේ තියෙන for loop එක තමයි රන් වෙන්නේ. එතකොට පළවෙනියටම for loop එක යනවා I සමානයි 0. I size එකට වඩා කුඩාද බලනවා. බිඳුවට වඩා අපි මේක assign අපි නිකන් හිතමු 5යි කියලා. අපි මෙතන තියෙන ෆොටෝ එකේ 5යිනේ. ඇයි size එක 5යි. 5න් එකක් කියන් 4යි 4යි. ඊසේ බිඳුව කුඩාද බලන 4ට. ඔව් බිඳුව 4ට වඩා කුඩායි. එහෙනම් මේක ඇතුළට යන්න. එහෙනම් මේ for loop එක ඇතුළට යනවා. මේ condition එක true නේ. මේ condition එක true නම් මේ for loop එක ඇතුළට යනවා. මේක ඇතුළට ගිහිල්ලා බලනවා. මේ ඇතුළට ගියානේ. ඇතුළට ගිහිල්ලා මොකක්ද වෙන්න ඕන? ඇතුළට ගිහිල්ලා වෙන්න ඕනනේ මේ ටික. මෙන්න මේ ටික තමයි වෙන්න ඕන දැන්. දැන් මේ value එක එක check කර මේ දෙක check කර කර යන්න ඕන. මේ check කර කර swap කර කර යන්න ඕන. හරිද? අන්න ඒක තමයි වෙන්න ඕන දැන්. ඒ නිසා අපි තව for loop එකක් හදනවා. කියන තව for loop එකක් ඕනේ මෙතන. ඒ for loop එක රන් වෙන්න ඕන 1යි මං කිව්වේ 2යි 1යි මේ පළවෙනි පාර මේ දෙවෙනි පාර මේ තුන්වෙනි පාර මේ හතරවෙනි පාර. ඒ for loop එකත් 4 times run වෙන්න ඕන. මොකද අපි value swap කරනවා. හරි. ඔන්න මම තව for loop එකක් හදනවා මෙතනින්. 4. හරිද? auto suggest උනා int j num minus I නෙවෙයි num minus I minus num minus I minus 1 num minus num I minus 1 හරි මම ඒකට පස්සේ කියන්නම් මෙන්න මෙතනත් දැන් මෙයා සජෙස්ට් එකේ පෙන්වුවා අපිට num එකෙන් I අඩු කරන්න කියලානේ මම ඒකත් ඔයාලට පස්සේ කියන්නම් එතන මොකද්ද වෙන්නේ කියලා හරි අපි දැනට මේක මෙහෙම යමුකෝ අපි නම් එකනුත් ඒක ඒ නම් minus I කියලා මොකක්ද දන්නවද එතන ආවේ ඒ බබල් ෂොට් කියන දැන් මේක දැන් මේ ෆන්ක්ෂන් එක තව ඉම්ප්‍රූව් කරන්න ඕන නම් තමයි එහෙම එන්නේ ඒ ආවේ එක තමයි මේ ෆන්ක්ෂන් එක ඉම්ප්‍රූව්මන්ට් තව මේක ටයිම් complexity කියන්නේ ඔගේ තියෙන ටයිම් complexity එක අඩු කරලා මේක ඉම්ප්‍රූව්මන්ට් කරන්න ඕන නම් තමයි ඒක එන්නේ දැන් අපි දන්න විදිහට යන්කෝ දැන් මෙතන for loop එක හරි මෙතන num -1 හරිනේ එතනත් අපිට ඕන හතර පාරෙන් loop වෙන 1යි 2යි 3යි 4යි හරි දැන් අපි කරන්නේ මේ for loop එක ඇතුලේ දැන් අපි මේක check කරන්න ඕන හරිද අපි දැන් මේක check අපි if condition එකක් දාලා බලනවා array ගේ if condition එකක් දාලා array එකේ මේ 0 වෙනි index එකනේ මේ 0 වෙනි index එකේ තියෙන value එක අපි බලනවා කුඩාද කියලා නෑ අපි මේක බලන්නේ අපි මේක විශාලද කියලා බලන්නේ array එකේ 0 වෙනි index තියෙන එකේ තියෙන value එක අපි බලනවා විශාලද කියලා මේ 45ට වඩා හරිද මේ 0 වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක -2 නේ -2 අපි බලන්නේ විශාලද කියලා 45ට වඩා නෑ -2 45ට වඩා විශාල නෑ එහෙනම් ස්වැප් වෙන්නේ නෑ හරිද එහෙනම් ඊළඟ එකට යනවා හරිද එතකොට අපි ඒක කොහොමද කරන්න ඕන අපි මේ 0 වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක විශාලද කියලා බලන්න ඕන මෙන්න මේ පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකට වඩා එතකොට අපි කෝඩ් එකේ කොහොමද පෙන්වන්න ඕන අපි ඒක පෙන්වන්න ඕන මෙතන සජෙස්ට් වෙලා තියෙනවා මම ගන්නම් ඒක if condition එක තියෙනවා if bubble array එකේ j කියන්නේ කීයද j කියන්නේ බිඳුව හරිද බිඳුව එතකොට බිඳුව කියන්නේ කීයද දැන් මෙතන බිඳුව කියන්නේ -2 හරිද -2 බිඳුව විශාලද කියලා බලනවා bubble array එකේ j + 1 j කියන්නේ බිඳුවයි බිඳුව දෙකක් එකතු කරාම 1යි එතකොට මෙන්න මේ ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක හරිනේ චෙක් කරන්න ඕනේ array එකේ බිඳුවේ තියෙන array index බිඳුවේ තියෙන වැලියු එක විශාලද කියලා බලනවා array එකේ j+1 array එකේ එකේ තියෙන වැලියු එකට වඩා එහෙම විශාලයි නම් කියන්නේ මේ condition එක true වෙනවා නම් අපි swap කරන්න ඕනේ මේ condition එක කියන්නේ මේ condition එක true වෙනවා නම් if condition එක true වෙනවා නම් අපි swap කරන්න ඕනේ
ගැන අපි මෙන්න මේ එලිමන්ට් දෙක හරිද මේ එලිමන්ට් දෙක අපි සැප් කරන්න ඕන හරි දැන් මේ සැප් කරන එක කොමන් එකක් හරිද මේක ඉස්සරහටත් තියෙනවා මේ සැප් කරන එක මේ සැප් කරන විදිය හරිද ඔයා මුලින්ම මේ සැප් කරන විදිය දැනගන්න ඕන එලිමන්ට් දෙකක් කොහොමද අපි සැප් කරන්නේ කියලා හරිද එලිමන්ට් දෙකක් අපි සැප් කරන්නේ දැන් මුලින්ම ඔයා හිතන්නකෝ මේ ඍණ දෙකනේ තියෙන්නේ අපි එක වැලියු එකක් අපි කොහේ හරි බෑකප් එකක් තියාගත්තා නම් හරිනේ මේ එක වැලියු එකක් කොහේ හරි අපි ටෙම්ප් කියලා වේරියබල් එකක් හදලා අපි යන්නේ වේරියබල් එකට මේ වැලියු එක බෑකප් එකක් තියාගත්තා නම් අපිට මෙන්න මේ වැලියු එක වෙනස් කරන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නැහැ මොකද අපි ඒක බෑකප් එකක් තියාගෙන ඉන්නේ හරිද දැන් එහෙනම් අපි මුලින්ම මොකද්ද කරන්නේ අපි කරන්නේ අපි හදමු int temp කියලා මම හදනවා int temp කියලා int temp සමානයි මම සමාන කරනවා මේ array ගේ මෙන්න මේ ඍණ දෙක මෙන්න මේ ඍණ දෙකේ value එක මෙන්න මේ ඍණ දෙක මම ගන්නවා එතකොට මේ ඍණ දෙක තියෙන්නේ array ගේ 0 වෙනි index එකේ int temp සමානයි bubble array j හරිනේ j කියන්නේ බිඳුවයි j කියන්නේ 0 වෙනි ඉන්ඩෙක්ස් එක. එතකොට බබල් ඇරේ එකේ 0 වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක මෙන්න මේ temp කියන වේරියබල් එකට assign වෙනවා. එතකොට දැන් අපි ගාව ඍණ -2 තියෙනවා. හරිද? අපි ගාව -2 තියෙනවා දැන්. හරිද? දැන් අපිට ඕන හරි දැන් හරි දැන් අපිට ඕන අපි එක ගත්තා දැන් මේ බබල් ඇරේ එකේ j සමානයි බබල් ඇරේ එකේ j සමානයි ඔව් හරි දැන් අපි දැන් මෙතන නම් සැප් වෙන්නේ නැහැ හරිද මෙතන සැප් වෙන්නේ නැහැ මෙතන සැපින් වෙන්නේ නැහනේ ඒ නිසා අපි මෙතන සැප් වෙන දෙකක් ගමුකෝ මම මෙතන ඍණ දෙක ඔව් ඉතින් හරි මෙතන දැන් එහෙම ගත්තොත් ඍණ දෙක දැන් මෙතන j ගේ වැලියු එක බිඳුවනේ එතකොට ටෙම්ප් එකට එන්නේ බිඳුව මේ දෙක සැප් වෙන්නේ නැහැ මොකද මෙතන කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ දැන් බබල් ඇරේ එකේ j කියන්නේ බබල් ඇරේ එකේ j කියන්නේ බිඳුව වුණොත් දැන් මෙතන j බිඳුවයිනේ මෙතන j බිඳුව වුණොත් එතකොට ඒකේ වැලියු එක -2නේ -2 විශාලද කියලා බලනවා බබල් ඇරේ එකේ j+1 එකට j+1 කියන්නේ මේ 45නේ එතකොට ඍණ දෙක විශාල නැහැ මෙතන ඍණ දෙක විශාල නැහැනේ 45ට වඩා ඒ නිසා මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ හොඳද මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ මේක ඇතුළට යන්නේ නැහැ ඒ නිසා අපි වෙන වැලියු එකක් ගමුකෝ අපි ගමුකෝ 45 බිඳුව ගමුකෝ එතකොට මට මේක කියලා දෙන්න ලේසි 45 බිඳුව ගත්තොත් හරි එතකොට මෙන්න මේ 45 බිඳුව එතකොට j ගේ වැලියු එක වෙන්නේ 1 හරි ඔන්න දැන් මෙතන මේ array එක එකපාරක් loop වෙලා දැන් මේ j ගේ වැලියු එක වෙන්නේ 1 j ගේ වැලියු එක 1යි නම් අපි දන්නවා if condition එකෙන් check කරනවා bubble array j ගේ 1 කියන එක කීයද 1 කියන එකේ වැලියු එක 45 විශාලද කියලා බලනවා bubble array ගේ j+1 +1 කියන්නේ 2 දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකට වඩා ඔව් විශාලයි 45 බිඳුවට වඩා විශාලයි අන්න එහෙම 45 බිඳුවට වඩා විශාල නම් අපි ඒක දැන් ස්වැප් කරන්න ඕනේ අපි මේ 45 බිඳුව ස්වැප් කරන්න ඕන අපි මුලින්ම ගන්නෙ මෙන්න මේ 45 කියන වැලියු එක අපි මුලින්ම temp කියන වේරියබල් එකට assign කරගන්නවා බලන්න int temp bubble array එකේ j bubble array එකේ j කියන්නේ 45 නේ ඔව් j කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එක 45 එතකොට අපි 45 වුණ බෑකප් එකක් දැන් තියන් ඉන්නවා හරිද අපි 45 කියන වැලියු එක අපි මෙන්න මේ temp කියන මේ වේරියබල් එකේ තියෙනවා දැන් අපිට ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ
එහෙනම් අපි කරන්නේ දැන් මේ 45 කියන ඉන්ඩෙක්ස් එකට මෙන්න මේ 0 කියන වැලියු එක අපි ඇසයින් කරනවා. හරිද? මේ 45 ඉන්ඩෙක්ස් එකට මේ 0 කියන වැලියු එක අපි ඇසයින් කරනවා. ඔන්න බලන්න. දැන් මම කරන්නේ බබල් ඇරේ ගේ j සජෙස්ට් වුණා. බබල් ඇරේ ගේ j කියන්නේ බබල් ඇරේ ගේ j කියන්නේ කීයද? 45 වෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ j කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ 45. ඒකෝ මේ ඉන්ඩෙක්ස් එකට සමානයි බබල් ඇරේ ගේ j+1. j+1 කියන්නේ කොහොමද? මෙතන එකනේ. 1 ධන 1 කියන්නේ 2යිනේ. 2 කියන්නේ මෙන්න මේ බිඳුව. එතකොට බිඳුව. එතකොට මේ ඉන්ඩෙක්ස් එකට අපි සමාන කරා බිඳුව. එතකොට දැන් මෙතන කීයක් තියෙන බිඳුව. දැන් මේ 45 වැලියු එක නෑ. දැන් මෙතන බිඳුව තියෙනවා. මේක සමාන කරන්න බබල් ඇරේ එක j කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එකට සමාන කරා මෙන්න මේ වැලියු එක. මෙන්න මේ වැලියු එකනේ. බබල් ඇරේ j+1. j+1 කියන්නේ 1 ධන 1 බිඳුව. එතකොට මෙන්න මේ පොසිෂන් එකට සමාන කරා මෙන්න මේ වැලියු එක. දැන් මොකද්ද අපි කරන්න ඕන? දැන් අපි දන්නවා මෙතන බිඳුව තියෙන්නේ. මෙතන බිඳුව ඇවිල්ලා තියෙන්නේ. හරි. හැබැයි මෙතන බිඳුව තියෙන්නේ. හැබැයි මෙතනත් ආයි මේ බිඳුව තියෙන්න බෑනේ. මෙතන බිඳුව තියෙන්න බෑ. මෙතනට එන්න ඕන දැන් 45. මේ දෙක මාරු වෙනවනේ. මෙතන අපි බිඳුව හරි. දැන් මෙතන තායි බිඳුව තියන්න ඕනේ නැහැ. මෙතන එන්න ඕන 45. මේ දෙක සැප් කරන්න ඕන සැප් වෙන්න ඕන. ඒකට මම කරන්නේ බබල් ඇරේගේ j+1 සමානයි temp. ඔව් බබල් ඇරේගේ j+1 j+1 1 ධන 1 බිඳුව ධන 1 අන 1 ධන 1 දෙවෙනි ඉන්ඩෙක්ස් එක 1 ධන 1 දෙවෙනි ඉන්ඩෙක්ස් එකනේ බිඳුව 1 2 මෙන්න මේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක මේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක සමානයි 45 temp. අන්න දැක්කද මේ temp කියන වැලියු එක අපි already backup එකක් තියන් හිටියේ. අන්න ඒ නිසා අපිට ඒක assign කරන්න පුළුවන් වුණා මෙන්න මේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක. අන්න එහෙම තමයි එලිමන්ට් දෙකක් swap කරන්නේ. මේක ඒ කියන්නේ ලොකු දෙයක් නෑ. අපිට තේරෙනවා ටක් ගාලා බලපු ගම temp කියලා variable එකක් ඇදුවා. ඒකට බබල් ඇරේගේ j කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක assign කරා. j කියන්නේ 45 නේ. 45 assign කරා. දැන් temp එකේ 45යි. දැන් අපි මේ වැලියු එක වෙනස් කරනවා. බබල් ඇරේගේ j සමානයි බබල් ඇරේ j+1. එක ධන එක කියන්නේ බිඳුවනේ. එක ධන එක බිඳුව. එතකොට බබල් ඇරේගේ j සමානයි බිඳුව. මෙතනින් එන්නේ බිඳුව. මෙතනින් බිඳුව වැලියු එක තමයි පාස් වෙන්නේ. එතකොට මෙතන වැලියු එක වෙනස් වුණා. බබල් ඇරේගේ j ගේ වැලියු එක වෙනස් වුණා. දැන් 45 නෙවෙයි තියෙන දැන් බිඳුව. දැන් අපි මේ temp කියන variable එක හදන්න නැතුව ඔයා හිතන්නකෝ මේක හදන්න නැතුව මෙන්න මේ statement එක නැතුව මේ statement එක නැතුව අපි කරොත් බබල් array ගේ j සමානයි බබල් array ගේ j+1. හරිද? එතකොට 45 නෑ. එතන 45 ඉඳලා මෙතනට බිඳුව පාස් වුණා. එතකොට බබල් array ගේ j සමානයි j+1 කියන බිඳුව. මෙතනට එන්නේ බිඳුව. හැබැයි දැන් අපිට ඕන මෙතන බිඳුවනේ. මෙතන බිඳුව නම් අපිට දැන් මෙතනට 45 දාන්න ඕනනේ. මෙතනට 45 දාන්න ඕන. දැන් මෙතනට කොහොමද 45 දාන්නේ? හරි මෙතනට 45 දාන්න විදියක් නැහැ. හරි මෙතනට 45 දාන්න විදියක් නැහැ. මොකද අපි 45 බෑකප් එකක් තියාගත්තේ නැහැ. මොකද ඒක නැති වෙලානේ. දැන් බබල් ඇරේ ගේ j ගේ වැලියු එක වෙනස් වෙලා තියෙන්නේ. එක වැලියු එකට දැන් මෙතන 45 වෙනකොට දැන් මෙයා බිඳුව තමයි දැන් මෙයාගේ වැලියු එක. මෙතන අපි සමාන කරනවා. මෙතන සමාන කරපු ගමන් මෙයාගේ වැලියු එක බිඳුවයි. ඊට පස්සේ අපිට දැන් j+1 කියන්නේ ඊළඟ එලිමන්ට් එකනේ. ඊළඟ එලිමන්ට් එකට තමයි අපිට 45 දාන්න ඕන. අපිට 45 දාන්න විදියක් නැහැ. මොකද අපි බබල් ඇරේ j දෙන්නද නැහැනේ. ඒකේ වැලියු එක බිඳුවයි. ඒක වෙනස් කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපි තමයි temp කියන එකක් තියාගන්න. මම ඒක ආයෙ දාන්න. හරි. මේ temp කියන variable එකක් අපි ඒ නිසා තමයි හදාගෙන තියාගන්න. backup එක. බබල් ඇරේ j 45. මෙතන 45 temp එකට පාස් කරා. ඊට පස්සේ බබල් ඇරේ j ඊට මේක වෙනස් කරා. මේකේ වැලියු එක වෙනස් කරා. j සමානයි බබල් ඇරේ j+1 කියන බිඳුවයි. ඊට පස්සේ බබල් ඇරේ j+1 කියන්නේ temp එකේ වැලියු එක 45. හරි. ඊළඟ එලිමන්ට් එක. ඔන්න ඔච්චරයි තියෙන්නේ කෝඩ් එකේ. ඇත්තටම කිව්වොත් මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. ওই ටික පුළුවන් නම් කියන්නේ හරි පොඩ්ඩයි තියෙන්නේ. ස්ටේට්මන්ට් කීයක් තියෙන්නේ? for loop දෙකයි. ඊට පස්සේ මේක මාරු කර චෙක් කරගෙන යනවා. හරි. දැන් මේක වැඩ කරන්නේ මෙහෙම. පළවෙනි for loop එක යනවා. පළවෙනි for loop එක ගියාට පස්සේ
අපි බලමු අපි මුලින්ම බලමු. දැන් i සමානයි 0යි. බිඳුව කුඩාද බලන නම් එකට. ඔව් බිඳුව ඇරේගේ සයිස් එකට වඩා කුඩායි. එහෙනම් යනවා මෙන්න මේ for loop එකට. මේ for loop එකට ගිහිල්ලා බලනවා for int j සමානයි 0. හරි. j කුඩාද නම් එකට. ඔව් ඇරේගේ සයිස් එකට වඩා කුඩායි. එහෙනම් චෙක් කරන්න බබල් ඇරේ j ඇරේගේ 0 කියන්නේ 0 ඉන්ඩෙක්ස් එක එකයි බබල් ඇරේගේ 0+1 කියන්නේ ඊළඟ ඉන්ඩෙක්ස් එක. මෙතනින් චෙක් කරන්නේ ඇරේගේ ඊළඟ ඉන්ඩෙක්ස් එක. තේරුණාද? අපි එහෙමනේ ගන්න. මේ ඉන්ඩෙක්ස් එකයි ඊළඟ ඉන්ඩෙක්ස් එකයි. ඒ දෙක තමයි චෙක් කරන්නේ. ඒ දෙක චෙක් කරලා බලනවා මේක විශාලද කියලා. මේක විශාල නම් මේ දෙක මාරු කරනවා. හරිද? මාරු කරලා ඊට පස්සේ ආයි මේ for loop එක තමයි රන් වෙන්නේ. ආයි මෙන්න මේ for loop එක. මෙන්න මේ for loop එක තමයි ආයි රන් වෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයි මේ for loop එක රන් වෙනවා. ආයි බලනවා දැන් i ගියාගේ කීයද 1යි. j ගියාගේ 1යි. j ගියාගේ 1යි. එක කුඩාද බලනවා ඇරේගේ මේ max size එක මෙතන 5යි 3යි 4යි 5යි කියන්නේ මෙතන 4යි මෙතන 4යි. එක කුඩාද බලනවා 4ට. එක 4ට වඩා කුඩායි. එහෙනම් මේක true වෙලා ආයි යනවා. දැන් j කියන්නේ 1යිනේ. එක බලනවා විශාලද කියලා. බබල් ඇරේගේ එකේ තියෙන වැලියු එක බබල් ඇරේගේ මේ j කියන්නේ 1යිනේ. 1 කියන්නේ 45. 45 විශාලද කියලා බලනවා ඊට එහා පැත්තේ තියෙන එලිමන්ට් එකට. එක දාන එක කියන්නේ 2යිනේ. මෙන්න මේ එලිමන්ට් එකට වඩා එතකොට මේ දෙක බලනවා විශාලද කියලා. මේ දෙක විශාල නම් ආයි දෙක ස්වැප් කරනවා. හරිද? මේ ස්වැප් කරා. ඊට පස්සේ ආයි යනවා. එතකොට ආයි for loop එකේ වැලියු එක කීයද? දැන් කීයද? 2යි. දෙක කුඩාද බලනවා 4ට. දෙක 4ට වඩා කුඩායිද? ඔව්. දෙක 4ට වඩා කුඩායි. 4ට වඩා කුඩා නම් ඔන්න බලනවා දැන් j ගාගේ 2යි. ඊට පස්සේ බබල් ඇරේ j + 2. දෙක දාන එක කීයද? 3යිනේ. එතකොට මෙතන බිඳුව 1 2 මෙන්න මේක. මෙන්න මේක. බිඳුව 1 2 දෙක දාන එකනේ දෙකට එකක් එකතු වුණා මේ. දෙක දාන එක කියන 3යි. 3යි. මෙන්න මේක 3යි. බලනවා මෙතනින් මොකද්ද විශාලම මේ වැලියු එක කියලා. මෙතනින් විශාලම වැලියු එක බලලා 45යි 45 විශාලද 11ට වඩා? ඔව් 45 11ට වඩා විශාලයි. එහෙනම් මේ දෙක ස්වැප් කරනවා. ඔව් මෙතනින් බලලා 45 විශාලද බලනවා 11ට. නම් මේ දෙක අපි ඔව් 45 11ට වඩා විශාලයි. මෙන්න මේ කන්ඩිෂන් එක true වෙනවා නම් විතරයි ස්වැප් කරන්නේ. නැත්තම් ස්වැප් කරන්නේ නැහැ. ස්වැප් කරලා ආයි ළඟට යනවා. දැන් i ගියාගේ කීයද? 4යි. හරි. දෙකයි අපි ආයේ නෑ දෙකයි නෙවෙයි 3යි නේ. නෑ j ගේ sorry මට i කියලා කියවනේ මෙතන j තියෙන්නේ. j ගේ වැලියු එක 3යි. 3 කුඩාද බලනවා නම් 3 4ට වඩා කුඩායිනේ. ඔව් 3 4ට වඩා කුඩායි. එහෙනම් දැන් මෙතන බබල් ඇරේගේ j කියන්නේ 3යි. 3 + 1 කියන්නේ 4යි. මෙතන ඉන්ඩෙක්ස් එක කියන්නේ බිඳුව 1 2 3 3 මෙතන 45 3 + 1 කියන්නේ 4යි. වෙන්න මේ දෙකනේ. මේ දෙක බලනවා දැන්. මේ දෙකෙන් 45 විශාලද -9 එකට වඩා? ඔව් විශාලයි. එහෙනම් ඒ දෙක ස්වැප් වෙනවා. ඊට පස්සේ දැන් for loop එකේ වැලියු එක කීයද? දැන් කීයද? 4යි. 4 කුඩාද 4 වඩා? නෑ. 4 වඩා කුඩායි නෑනේ. එහෙනම් ස්ටොප් වෙනවා. ඉවරයි. මේ for loop එක ඉවරයි. දැන් මේ for loop එක ඉවරයි. දැන් ආය යනවා main for loop එකට. මෙන්න මේ main for loop එක තමයි දැන් යන්නේ. ඒත් දැන් main for loop එක යගේ කීයද? 1යි. දැන් මේ main for loop එක යගේ 1යි. කලින් බිඳුවනේ දැන් 1යි. එක කුඩාද බලනවා 4ට. ඔව් එක 4ට වඩා කුඩායි. එහෙනම් ආයි කලින් වගේ මෙන්න මේ ටික රන් වෙනවා. එකයිනේ මේ ස්ටෙප් එක. මෙන්න මේ ස්ටෙප් එක. කියන්නේ for loop එක කියන්නේ මෙතන ගියා. මෙතන 1යි. වැලියු 1යි. එක කුඩාද ඔව් 4ට වඩා කුඩායි. ආයි මෙන්න මේ ටික. දැන් මෙන්න මේ ටික තමයි රන් වෙන්නේ. ආයි ඔන්න for loop එකට ගියා. for loop එක බැලුවා. j ගේ බිඳුවයි. j minus ඊට පස්සේ ආයි බබල් ඇරේගේ j කියන්නේ බිඳුවයි. මෙන්න මේ බිඳුව. ඊට පස්සේ ආයි මේ දෙක චෙක් කරා. මේ දෙක මෙහෙම චෙක් කරලා මෙහෙම ආයි දෙක චෙක් කරනවා. ආයි මෙන්න මේ for loop එක ඉවරුණා. මේ for loop එක රන් වෙලා ඉවරුණා. මේ for loop එකේ 4ට ආවහම ආයි යනවා මෙන්න මේ main for loop එකට. ආයි main for loop එකේ දැන් කීයද? 3යි. නෑ 2යි. බිඳුව 1. ආයි දැන් මේ for loop එකේ 2යි. කියන්නේ ස්ටෙප් ඔන්න දැන් ආයි දෙවෙනි ස්ටෙප් එක. ආයි දෙවෙනි ස්ටෙප් එක ඇතුලේ මේ දෙවෙනි ස්ටෙප් එක ඇතුලේ ආයි මේ ටික. ටික කියන ආයි මෙන්න මේ for loop එක.
ආයි මේ ෆෝ ලූප් එක රන් වෙනවා මෙන්න මේ ස්ටෙප් ටික රන් වෙලා ආයි ඉවරුණා මේ ෆෝ ලූප් එක රන් වෙලා ඉවරුණාම ආයි මේන් ෆෝ ලූප් එකට යනවා. එහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලා මේ මේන් ෆෝ ලූප් එක රන් වෙනවා. ඊට පස්සේ මේ මේන් ෆෝ ලූප් එක ඇතුළේ මේ ෆෝ ලූප් එක මේක රන් වෙලා ඉවර වෙන්න ඕන. මේක රන් වෙලා ඉවරුණාට පස්සේ ෆිනිෂ් වුණාට පස්සේ තමයි මේ මේන් ලූප් එක රන් වෙන්නේ. මේන් ෆෝ ලූප් එක. හරිද? මේක රන් වෙනවා. ඊට පස්සේ ආයි මේන් එක යනවා. මෙහෙම තමයි යන්නේ. හරි. ඔන්න ඔච්චරයි බබල් ෂෝට් එකේ මං හිතනවා තේරුණා කියලා. හරි. තව පොඩි දෙයක් තියෙනවා කියන්න මේකේ. ඒ කියන්නේ දැන් මේක එක්සෑම් එකට හවිත් දන්නේ නැහැ. මම ඒක පොඩ්ඩක් කියන්නම්. මේ බබල් ෂෝට් එකේ තියෙනවා ටයිම් කම්ප්ලෙක්සිටි කියලා. ටයිම් කම්ප්ලෙක්සිටි කියලා ඔය තියෙන බිග්ගෝ නොටේෂන් එක n ස්ක්වයර් එහෙම තියෙනවනේ. හරි. අපි ඉස්සෙල්ලා මේක රන් කරලා බලමු. අපි ඊට පස්සේ මේ අපිට පුළුවන් තව මේ ෆන්ක්ෂන් එක ඉම්ප්‍රූව් කරන්න. හරිද? මම ඒක අපි ඉස්සෙල්ලා මේක රන් කරලා බලමු. දැන් ඔයාලට මේක හොඳට තේරුණානේ. අපි මේක රන් කරලා බලමු. හරිද? ඔන්න දැන් මම C වල ඉන්නේ. මම C වල ෆන්ක්ෂන්ස් තුනක් හදාගෙන තියෙනවා. දැන් මම මේ ෆන්ක්ෂන්ස් තුන කෝල් කරන්න යන්නේ. හරිද? ඔයාලා දන්නා මුලින්ම මේ C වල අර ප්‍රශ්නයක් තියෙනවනේ. C වල මෙන්න මේ ෆන්ක්ෂන්ස් වල මෙන්න මේ නේම් එක, මේ ෆන්ක්ෂන්ස් නේම් එක අපි උඩින් ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. මේ ෆන්ක්ෂන්ස් වල නේම් එක උඩින් මේ අර ෆොටෝකොපි එකක් වගේ මේ ෆන්ක්ෂන්ස් වල නේම් එක උඩින් ෆොටෝකොපි එකක් වගේ දාන්න ඕනේ මේ ඉන්ක්ලූඩ් එකට පස්සේ. මම ෆන්ක්ෂන් එක. දැන් මම මේ ෆන්ක්ෂන් එකෙන් දානවා. දැන් මම මේ ෆන්ක්ෂන් එකෙන් දානවා. හරිනේ. ඔන්න මම උඩින් ඒකේ ෆොටෝකොපි තුන එහෙම දැම්මා. හරිද? මේක අර C වල ෆන්ක්ෂන්ස් එහෙමයි. C වල ෆන්ක්ෂන් එකක් අනිවාර්යෙන් ඔයා හැදුවොත් ඔයා ඒ ෆන්ක්ෂන් එකේ නේම් එක වෙන මේ ටික අනිවාර්යෙන් මෙතන උඩින් දාන්න ඕන. හොඳද? හරි. දැන් අපි බලමු මේ ෆන්ක්ෂන්ස් දැන් අපි කෝල් කරන්න ඕනේ. දැන් මෙහෙම නිකන් ෆන්ක්ෂන්ස් හදලා තිබ්බට නැහැ. මේක වැඩ කරන්න නම් අපි කෝල් කරන්න ඕනේ. එතකොට අපි මේ ෆන්ක්ෂන්ස් කෝල් කරන්නේ මෙන්න මේ මේන් මෙතඩ් එක ඇතුලේ. C වල මෙන්න මේ මේන් මෙතඩ් එක ඇතුලේ තමයි ෆන්ක්ෂන්ස් ටික අපි කෝල් කරන්නේ. හරිද? මුලින්ම අපිට ඕන ඉන්පුට්. අපි ඉස්සෙල්ලා ඇරේ එකට ඉන්පුට් කරන්න මුලින්ම මම ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මම ඉන්පුට් එලිමන්ට් කියන මේ ෆන්ක්ෂන් එකේ නම දුන්නා. ඊට පස්සේ අපේ ඇරේ එක තමයි පාස් කරන්නේ. මෙතන පාස් කරන බබල් ඇරේ කියන නේම් එක විතරයි. හරිද? මේ නම් කියන කෑල්ල මේ නම් බ්‍රැකට්ස් පාස් කරන්නේ නැහැ. බබල් ඇරේගේ නේම් එක විතරයි මෙතනට පාස් කරන්නේ. හරිද? ඊට පස්සේ නම් කියන ඇරේගේ සයිස් එක. මෙන්න මේ වේරියබල් එකනේ. මෙන්න මේ නම් කියන වේරියබල් එකත් අපි පාස් කරනවා. හරි. දැන් අපිට ඕන නෑ බබල් ෂෝට් බබල් ෂෝට් එක. දැන් මම බබල් ෂෝට් කියන එකත් පාස් කරා. බබල් ෂෝට් කියන ෆන්ක්ෂන් එක. මේ බබල් ෂෝට් කියන ෆන්ක්ෂන් එක ඒකට අපේ ඇරේ එකයි අපේ ඇරේගේ සයිස් එකට දුන්න නම් කියන වේරියබල් එක. ඊට පස්සේ අපිට ඕන print element. අපි දැන් මේක print කරලා බලන්න එපා ඇරේ එක හරියට ෂෝට් වෙලාද කියලා. අපි print element කියන එකක් දුන්නා. print element කියන ෆන්ක්ෂන් එක. බබල් ඇරේ නම්. හරි. හරි. errors මුකුත් නැහැ. අපි රන් කරලා බලමු. enter the array size. මම array size එක දෙනවා 5ක් දෙමුකෝ. enter the value for index 0. index 0 කට මම value දෙනවා 8. මම value ටිකක් දෙනවා 7. 3ට දෙමු 10යි. 4ට 6. නෑ 6 දුන්නනේ අපි. 68 දෙමු. හරිනේ. අන්න දැක්කද ඇරේ එක ෂෝට් වෙලා. මේ print වුණානේ මේ. එකද print වුණා 4 කුඩායි. ascending order 4 6 8 10 68. හරිනේ.
අපේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියන්නේ. ඇරේ එක ෂෝට් වෙලා තියෙන්නේ. බලන්නකෝ මම මේකේ දීපු හැටි බලන්නකෝ. මම ඇරේ එකේ ඉන්ඩෙක්ස් දුන්නේ මේ බලන්න මම ඇරේ එකේ ඉන්ඩෙක්ස් දෙදින 5 පිළිවෙලට නෙවෙයි 5 ඊට පස්සේ 8 දීලා 6 දීලා 4 දීලා 10 දීලා. එතකොට මේක හරියට ෂෝට් වෙලා මෙතන print වෙලා තියෙනවා 4 6 8 10 8 දැන් අපි බලමු මේකේ මේ මම අර ඔයාලට කිව්වනේ මෙතන මම මෙතන ස්පේස් එකක් තිබ්බමකද දැක්කද අර ස්පේස් එකක් තිබ්බහම ස්පේස් එකක් තිබ්බම තමයි මෙතන ලස්සනට print වෙලා ආවේ මෙතන කොමාවක් දැම්මත් ඒ පින්නම් කොමාවක් දාලා බලමු මම ඒ සයිස් එක 3 කියලා දෙන්න කොමාවක් දැම්මත් හරි කොමාවක් දැම්මොත් වැඩ කරනවා ආර්මර මෙතනට මෙන්න මේ 9කින් පස්සෙත් කොමාවක් එනවා හරිනේ ඉතින් අර රන් වෙනකොට එහෙම එනවනේ ඒ නිසා අපි කොමාවක් ඕනේ නැහැ අපි මේ ස්පේස් එකක් තියමු මෙතන හරි හරි දැන් මෙතන මේකත් කියන්න ඕන දැන් මේ බබල් ෂෝට් කියන ඇරේ එකේ මම කිව්වේ ටයිම් කම්ප්ලෙක්සිටි මේක තව අපිට ඉම්ප්‍රූව්මන්ට් කරන්න පුළුවන් හරි දැන් ඔයා හිතන්නකෝ දැන් මේකේ අපි නන්නෝ දැන් අපි මේකේ ස්ටෙප් ගාන ගන්න. ඒ කියන්නේ මේ ඇරේ එක මේ ඇරේ එක ෂෝට් වෙන්න අපි ස්ටෙප් ගාන මෙතනින් ගන්න. මෙතන 3යි 4යි 5යි. අපි 5න් එකක් අඩු කරන්නේ 4ක් කියලා ගන්න. 5න් එකක් අඩු කරලා තමයි 4ක් කියලා ගන්න. හැබැයි සමහර වෙලාවෙදී මේ ඇරේ එක ෂෝට් වෙලා නවතින්න පුළුවන් මෙන්න මේ ස්ටෙප් දෙකේදී විතර. ස්ටෙප් දෙක වෙනකොට ඇරේ එක ෂෝට් වෙලා ඉවරයි. කියන්නේ හැදිලි ඉවරයි ඇරේ එක. හැබැයි ඇරේ එක දැන් අපි දීලා තින්නේ මේ for loop එකට loop වෙන්න 5න් එකක් අඩු කරන කියන 4යිනේ. හැබැයි ඇරේ එක ඒත් 4 පාරක් චෙක් කර යනවා. හැබැයි ස්ටෙප් දෙක වෙනකොට ඇරේ එක already ෂෝට් වෙලා තියෙන්නේ. හැබැයි මේ අපි දීලා තින්නේ ඉතින් අර 4 පාරක් for loop එකේ යන්න කියලානේ. එතකොට ඉතින් මේ එයා 4 පාරක් චෙක් කරනවා. 4 පාරක් රන් වෙලා මේව චෙක් කරනවා. එතකොට එතනදී අර ටයිම් එක වේස්ට් වෙනවා වගේ වෙනවනේ. එතකොට අර efficient නෑ. අර නිකන් ටයිම් කම්ප්ලෙක්සිටි ඔන්නෝගම big O ඒකෙදි තමයි ඉන්නේ. ඒ නිසා අපිට අන්න ඒක කරන්න අපි ෆන්ක්ෂන් එක අපිට තව efficient කරන්න ඒකට තියෙනවා පොඩි ක්‍රමයක්. හරිද? ඒක පාවිච්චි කරාම ඒක කියන්නේ වේරියබල් එකක් අපිට වේරියබල් එකක් ඇඩ් කරන්න වෙනවා. අපි මේ වේරියබල් එක ඇඩ් කරාම මේ අපිට දැන් ස්ටෙප් 2 එකේදී ස්වැප් වෙලා ඉවර නම් ආයි මේ ස්ටෙප් 3 4 ඒවා රන් වෙන්න ඕනේ නැහැ. ෆෝ ලූප් එක අපි එතනින් කෙලින් බ්‍රේක් කරලා දානවා. ඔව් එතනින් බ්‍රේක් කරනවා. එතකොට වැඩ ඉවරයි. අපිට අන්න ඒකට අපි කරන්නේ ඒකට අපි දානවා වෙන්න මෙතනින් මේක චුට්ටක් මතක තියාගන්න ඕනේ. මේක සමහර විට අහන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ. මෙතනින් අපි වේරියබල් එකක් දානවා int swap සමානයි 0. ඊට පස්සේ අපි දානවා ආපහු මෙන්න මෙතනින්. නෑ for loop එක loop වෙලා ඉවරුණා. මෙතනින් if condition එකක් දාලා swap සමානයි 0 නම් break අපි මෙතනින් දානවා අපි මෙතනින් දාන්නවා මෙතනින් දානවා මෙතනින් if එකෙන් දාන්න මෙතනින් දාන්න ඕන swap සමාන 1 හරි දැන් මම කියන්නම් මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. හොඳද? මෙතනදී වෙන්නේ මෙහෙමයි. අපි main for loop එක රන් වෙනවනේ. main for loop එක රන් වෙනකොට අපි variable එකක් හදනවා swap කියලා. integer variable එකක්. හරිද? ඒකේ value එක බිඳුවයි. integer variable එකේ value එක බිඳුවයි. එතකොට ඊට පස්සේ අපි දැන් ඊට පස්සේ අපේ ඊළඟ for loop එක රන් වෙන්නේ. අපි index
මේ කම්පයා කරන්න වැලියු කම්පයා කරන්න අන්න ඒක රන් වෙලා අපි බලනවා මේ ඉන්ඩෙක්ස් දැන් මෙතනින් බලන්නේ දැන් මේ දැන් හිතන්නකෝ දැන් මෙතන පළවෙනි අවස්ථාව කියලා ස්ටෙප් 0 කියලා හිතන්න. දැන් මේ ස්ටෙප් 0 එකේදී දැන් බලන්න මේකේ මේ ලූප් එක ඇතුළට ගියාම if condition එක true නම් මේක එකක් ඒ කියන්නේ වැඩි එකක් හරි මේ මැක්සිමම් එකක් තියෙනවා නම් හිතන්නේ අපි මෙහෙම වෙනස් කරනවානේ මෙහෙම වෙනස් කරනවා. හරිද? මැක්ස් එකක් තියෙනවා මෙහෙම වෙනස් කරනවා. හැබැයි දැන් ඔයා හිතන්නකෝ මේක ෂෝට් වෙලා ඉවරයි. ඇරේ එක ෂෝට් වෙලා ඉවරයි. එතකොට සෙකන්ඩ් ස්ටෙප් එකේදීම ඇරේ එක ඔන්න දැන් සෙකන්ඩ් ස්ටෙප් එකේදී ඇරේ එක ෂෝට් වුණා. හරිද? දැන් තියෙන්නේ තුන්වෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී දැන් මෙයා චෙක් කරනවා. දැන් මෙයා ඇරේ එකේ ස්වැප් සමාන බිඳුවයි. ඊට පස්සේ මෙයා චෙක් කරනවා වෙයි විශාලද කියලා. මේ කන්ඩිෂන් එක. මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. මේ if කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. මොකද මේ ඇරේ එක already ෂෝට් වෙලා තියෙන්නේ. මේ ඇරේ එක already ෂෝට් වෙලා තින්නේ. නිසා මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. අන්න ඒ නිසා හරිද? ඒකට මේ කන්ඩිෂන් එක true වෙන්නෙම නැහැ. ඒ කියන්නේ j බිඳුව ගියත් ඊට පස්සේ j1 ගියත් 2 ගියත් මේක කම්පෙයාර් කරත් මේ කියන්නේ මේක කම්පෙයාර් කරත් වැඩක් නැහැ. මෙතන j බිඳුවනේ. බිඳුව ඊට පස්සේ මෙතන 1 2 කොහොමම j වැලියු එක කොච්චර මේ කම්පෙයාර් කරත් මේ ලූප් එක මේ ලූප් එක රන් වුණත් j ගේ වැලියු එක වෙනස් වෙවි මෙතනින් ඇතුළට යන්නේ නැහැ. මොකද මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. කියන්නේ array එක short වෙලා තියෙන්නේ. මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැත්නම් array එකේ සේරම items ටික short වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් දන්නවා දැන් හිතන්නකෝ දැන් මේ ස්ටෙප් දෙකේදී array එක short වෙලා ඉවරයි. ඔන්න දැන් මෙතෙන්දි for loop එක රන් වෙලා අපි ස්ටෙප් දෙකේදී array එක short වෙලා ඉවරයි. දැන් අපි යන්නේ ඊළඟ ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් 3 යනකොට මොකද දැන් short වෙලා ඉවරයි. short වෙලා ඉවරයි. ඔන්න දැන් ඊළඟ ස්ටෙප් 3 යනකොට for loop එක තියෙනවා. for loop එකෙන් i වල value එක වෙන්නේ 3නේ. 3 කියලා හිතන්නවා. integer in swap කියන variable එකේ value එක බිඳුවම තමයි. බිඳුවයි. ඊට පස්සේ ආයි මේ for loop එක යනවනේ. මේ for loop එක යනවා. මේ for loop එක බලනවා check වෙනවද කියලා. නෑ. false. i j ගේ 1යි 8 false. i j ගේ 3යි 8 false. i 4යි 4ෙන් නතර වෙනවනේ. 4 කුඩාද 4 වඩා stop. මේ for loop එක stop වෙනවා. මේ for loop එක stop වෙලා stop වුණාට පස්සේ තමයි මෙන්න මේ condition එක බලන්නේ. මෙන්න මේ condition එකට යනවා. if sub සමානයි equal 0. ඔව් 0 නේ. මතන මේක ඇතුළට ගියේ නෑනේ. එතන මේක ඇතුළට ගියා නම් sub එකේ යගේ 1 වෙනවා. කොහොම sub එකේ යගේ 1 වුන්නේ නෑ. මේ condition එක true නෙම නෑ. කොහොම මේක ඇතුළට ගියේ නෑ. අන්න if sub equal 0 නම් break කරන්න. කෙලින්ම මේ ෆන්ක්ෂන් එක නතර කරා. මොකද අපි දන්නවා මේක ඇතුළට යන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ මේකේ එක වතාවක් හරි only one time හරි ඇතුළට ගියොත් කියන්නේ දැන් මෙතෙන්දි j එක අපි බලනවා j ගේ 0 ඊට පස්සේ 0 1 කියන ඊළඟ එලිමන්ට් එකත් එක්ක බලනවා. ඊළඟ එලිමන්ට් එකත් එක්ක බලද්දි මේක මේ විශාල නැහැ. හරි. අවුල කියන්නේ විශාල නැහැ. හරි දෙවෙනි එකෙන්. දෙවෙනි එකේදී විශාලයි. අන්න එහෙනම් සැප් එක යගේ 1 වෙනවා. සැප් එක යගේ 1ක් කියන්නේ සැප් එක යගේ 1යි කියන්නේ මේක array එක short වෙලා නැහැ. තව තියෙනවා short වෙන්න. සැප් එක යගේ 1යි කියන්නේ ඊපස්සේ මේක දැන් ඉවරයිනේ. මේ for loop එක run වෙලා ඉවරයි. එකපාරක් හරි ගිහිල්ලා තියෙනවා මෙතන. ඒතකොට සැප් එක යගේ ඊට පස්සේ check කරනවා if sap බිඳුවට සමාන නැහැනේ. මේ සැප් එකේ වෙනස්ලා තියෙන 1යි. එක නම් break වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි මුලට යනවා. ආයි මුලට ගිහිල්ලා for integer නම් ඊළඟ වාරේ ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ ආයි මේ සැප් එකේ යගේ අපි බිඳුවට හරවන්න එපා. දැන් මෙතන එකනේ තියෙන්නේ. මෙතන එකක් හරි ආවොත් එක වෙන්නේ. ආයි මේක for loop එකට ගිහලා in sap සමානයි බිඳුවට ආයි මේක බිඳුව වෙන්න ඕන සැප් එක යගේ. එක තියෙන්න බෑනේ. ඒකයි ආයි මෙතන ආයි සැප් එක අපි මෙතනින් බිඳුව වෙන්නේ. ඊට ආයි අලුතෙන් සැප් එක බිඳුව වෙනවා. ආයි ඒ ස්ටෙප් එකේදී බලනවා මේ for loop එක රන් වෙලා පළවෙනි j බිඳුවයි 2යි 3යි 4යි 4 කුඩායි නැහැ 4 කුඩායි නැහැ කියන්නේ දැන් මේක ඇතුළට ගියේම නැහැ සැප් එකේ ඇතුළට ගියේම නැහැ ඒතකොට සැප් එක කීයද බිඳුවයි if sap සමාන 0 break ෆන්ක්ෂන් එක break වෙනවා ආයි මේ for loop එක රන් වෙන්නේ නැහැ
මේ ආයි මේන් ෆෝ ලූප් එක රන් වෙන්නේ නැහැ. මොකද සැප් එකෙන් බ්‍රේක් වෙනවා. මං හිතනවා ඒක ඔයාලට තේරුණයි කියලා. පොඩ බලන්න ඒක තේරුම් නැතුනොත් මං ආයි පොඩට කියන්නේ ඔයා අපිට බලන්න try කරලා තේරුම් නැතුත් මං ආයි කියලා දෙන්නම්. ඒක මට කියන්න. ඒක තේරුම් නැතුත් මට අනිවාර්යෙන් කියන්න. මට ඒක ආයි කියලා දෙන්න පුළුවන් මේ සැප් එක. මේක අහන්න පුළුවන්. මොකද බබල් ෂෝට් ෆන්ක්ෂන් එකනේ එෆිෂන්ට් කරන්න. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක එෆිෂන්ට් කරන්න මොනවද මේක කරන වෙනස්කම්. මේ බබල් ෂෝට් ෆන්ක්ෂන් එකේ. එතකොට මේකෙන් වෙන්නේ අර ටයිම් එක අඩු වෙනෝනේ. දැන් අපරාධ ටයිම් වේස්ට් යන්නේ වෙන්නේ මෙයා චෙක් කර බලනවා ඇරේ එක ඕල්රෙඩි ෂෝට් වෙලා තියෙන්නේ. තේරුමක් නැහැ. මෙතනින් වෙන්නේ මේ අර වේස්ට් කරන ටයිම් එක අඩු වෙනවා. හරි. දැන් මෙන්න මෙතන තව එකක් තියෙනවා. හරිද? දැන් අපි මේ මේන් ෆන්ක්ෂන් එකට මේ නැවැත්තුවේ. අපි මේ මේන් ෆන්ක්ෂන් එක මේන් ෆෝ ලූප් එක කියන්නේ ස්ටෙප්ස් ගන්න නැවැත්තුවා. ෂෝට් වෙලා තියෙනවා. මෙතන තව පොඩි පොයින්ට් එකක් තියෙනවා දැක්කද? මෙතන නම් -i කියලා සජෙස්ට් කරනවා. නම් -i කියලා ඔන්නෝම ආවෝ. නම් -i. මට ඒක චුට්ටක් මතකයි. නම් -i. මේකේ නම් -i -1 කියලා එන්නේ මේ එන්නේ දැන් හිතන්නකො හරි එතකොට ඔයාලා අපි හිතමුකෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ. එතකොට නම් එකේ යගේ අපි කියන 4යි. 4 නෑ 5යිනේ. 5න් මෙතන 3යි 4යි 5යි. 5න් එකක් ගියාම තමයි 4. ඊට පස්සේ ආයි 4ෙනුත් මේ i කියන්නේ කීයද බිඳුවයි. 4න් බිඳුවක් ගියාම බිඳුවයි. හරි ප්‍රශ්නයක් නෑ. කලින් එකම තමයි. කලින් ස්ටෙප් ගන්න තමයි i නෑ කියලා මෙතන වෙනස් වෙන්නේ නෑ. හරි. දැන් ඊළඟ ස්ටෙප් එකට යනවා. ස්ටෙප් 1. දැන් මෙතන for loop එකගේ i වලගේ 1යි. ඊට පස්සේ int j සමානයි බිඳුවයි j කුඩාද නම් කියන්නේ කීයද 5යි. 5න් දැන් i වල වැලියු එකත් 1යිනේ. 5න් එකක් කියන්නේ කීයද 4යි. ආයි මෙතන එකක් අඩු කරාම 3යි. 5න් එකක් කියන්නේ 4යි. ආයි මෙතන එකක් අඩු කරාම 3යිනේ. දැන් නම් වලගේ කිය 3යි. හරිද? දැන් නම් වලගේ 3යි. දැන් මෙතන එතකොට බලන්නකො මෙතන ස්ටෙප් ගන්න අඩු වෙලා. මේ for loop එකේ අර ස්ටෙප් ගන්න අඩු වෙලා නේද? එහෙම වුණාම මෙතන loop වෙන ස්ටෙප්ස් ගන්න අඩු වෙලා. මෙතන i අඩු වුණාම කියන්නේ loop වෙන වාර ගන්න මේකෙන් අඩු කරන්නේ size එකෙන් අඩු කරන එක කියන්නේ වාර ගන්න අඩු වෙනවනේ. එතකොට මෙතන i එක වුණාම මෙතන අඩු වෙලා. දැන් හිතන්නකෝ මෙතන i දෙක වුණයි කියලා. එතකොට නම් එකගේ කීයද? 5යිනේ. 5න් දෙකක් ගියාම 3යිනේ. 3න් එකක් ගියාම 4යි. නෑ 3 එකක් ගියාම 2යි. මේක ගියාම 2යි. එතකොට මෙතන නම් කියන වේරියබල් එකේ වැලියු එක 2යි. එතකොට මේ ලූප් එක රන් වෙන්නේ දෙපාරයි. මේ ලූප් එක 2 times තමයි රන් වෙන්නේ. අපිට බලමු එතන මොකද්ද වෙන්නේ කියලා. එතන වෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. දැන් මං අපි බලමු මෙන්න මේ පළවෙනි එකේ බිඳුවහම වෙනසක් වෙන්නේ නැහැනේ. පළවෙනි එකේ බිඳුවහම වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙමම තමයි. අපි දැන් යනවා දෙවෙනි ස්ටෙප් එක. for loop එකේ දෙවෙනි කියන්නේ මෙතන බිඳුව 1යිනේ. බිඳුව කියන්නේ 1යි. i සමානයි 1යි. එතකොට මෙතනෙන් අඩු වෙනවා එකක්. 5න් එකක් ගියාම 4යි. 4න් එකක් ගියාම 3යි. එතකොට මේ ටික රන් වෙන්නේ 3 පාරයි. only 3 times තමයි මේ ටික රන් වෙන්නේ. දැන් අපි බලනවා ස්ටෙප් මෙන්න මෙතන ස්ටෙප් 1 එක 3 පාරයිද මේක රන් වෙන්නේ. මේක 3 පාරක් මෙන්න මේ ටික 3 පාරක් චෙක් කරාම ඇතිද? මෙතන ඉක්වල් එක චෙක් කරන එකනේ. මේක විශාලද කියලා බලන එකනේ. මේ එලිමන්ට් එක ඊළඟ එලිමන්ට් එක විශාලද කියලා 3 පාරක්. එතකොට මෙතන මේක යන්නේ කීයද? මේක වැඩ කරන 3 පාරයි. මේ for loop එකනේ. මේක අඩු වුණානේ i කියන්නේ. ඒක 3 පාරයි. මෙතන 3 පාරක් වැඩ කරාම ඇතිද? කියන්නේ ෂෝට් කරන්න. හරි. දැන් බලන්න ඍණ 2 බිඳුව. ඔව්. ඍණ 2 කුඩායි බිඳුව. ඍණ 2 බිඳුව වල කුඩායි. එහෙනම් ඒක ස්වැප් වෙන්නේ නැහැ. ඊට පස්සේ බිඳුව 11. බිඳුව කුඩායිද 11ට වඩා. ඔව් බිඳුව 11ට වඩා කුඩායි. එහෙනම් ඒකත් ස්වැප් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා 11 -9. 11 කුඩායිද -9ට වඩා. නෑනේ. ඍණ 9ට වඩා කුඩා නැහැ. එහෙනම් ඍණ 9 තමයි මෙහෙට.
ඍණාමය මෙහෙට එනවා 11 මෙන්න අන්න බලන්න එතකොට මෙතන මෙන්න මේ ටිකෙත් අපිට තුන් පාරයි නේද ලූප් වෙන්න ඕන හරිනේ තුන් පාරක් ලූප් වුණාම ඇති මේ එලිමන්ට්ස් මාරු වෙනවා මේ එලිමන්ට්ස් මාරු වෙලා තියෙන්නේ only 3 times loop වුණාම ඇති හරිද බලන්න මේක check කරා ඊට පස්සේ ඍණාමය 0.11 check කරා ඊට පස්සේ 11යි ඍණාමය check කරා ආවා ආයි 11:45යි check කරන්න ඕනේ මොකද already එතන short වෙලා තියෙන්නේ ඒක තමයි theory අන්තිම එලිමන්ට් එක short වෙලා තියෙන්නේ හරිද එතකොට ආයි මේක මේ දෙක check කරන්නේ නැහැ බලන්න ආයි මේ දෙක check කරන්නේ නැහැ මෙතන only 3 times ගියාම ඇති 3 times ගියාම ඇති ආයි මේ ඍණාමය 45යි check කරන්න ඕනේ නැහැ ඔව් මෙතන 11නේ 11:45යි check කරන්න නැහැ මොකද 45 already එයා position එකේ ඉන්නේ හරිද ඔන්න ඔය තමයි අර බේසික් තියරි එක මේ පොඩ්ඩක් ඔයා හිතනකොට තේරෙනවා ඊට පස්සේ දැන් බලන්නකෝ අපි දැන් ස්ටෙප් දෙකට ගියාම මෙතන i වල වැලියු එක කීයද එතකොට 2යි int i සමානයි 2යි ඊට පස්සේ බලනවා නම් කියන්නේ කීයද 5යි 5න් දෙකක් ගියාම 3යි 3න් එකක් ගියාම කීයද 2යි 3න් ගියාම 2යි එතකොට ඒ ස්ටෙප් එකේදී මෙන්න මේ ටික චෙක් කරන්නේ දෙවෙනි පාරයි 2 times තමයි චෙක් කරන්නේ අපි බලමු මේකත් ඇත්තද කියලා හරිනේ මේ ඍණ 2යි 9යි චෙක් කරනවා ඍණ 2 කුඩායි ඊට පස්සේ බිංදුවයි ඍණ 9යි චෙක් කරනවා එතකොට ඍණ 9 තමයි මේ කුඩා බිංදුවට වඩා ඍණ 9 කුඩායිනේ එතකොට ඍණ 9 ඉස්සරහට එනවා ඉතුරු ටික මේ සයිඩ් එක ටික already short වෙලා තියෙනවා. එතකොට මෙතන 2 times නේද? 2 times නේද? අපිට මෙහෙම බල යන්න ඕනේ නෑ නේද? ඍණ 9 11යි බලන්න ඕනේ නෑ. 11:45යි බලන්න ඕනේ නෑ. මෙහෙම බලන්න ඕනේ නෑ. හරි. එතකොට මෙතන 2 times තමයි check කරලා තියෙන්නේ. අන්තිම තුන්වෙනි step එකේදී only one time. one time මෙතන check කරන්නේ. මෙතන 3යි 9ගේ 5යි 5න් 3ක් ගියාම 2යි 2න් එකක් ගියාම 1යි. එතකොට මේක එකපාරයි. මේ for loop එක වැඩ රන් වෙන්නේ එකපාරක් බලනවා හරියට එකපාරයි ඍණ 2 ඍණ 9 කියන්නේ ඍණ 9 ඉස්සරහට එනවා මේ සයිඩ් එකේ තියෙන values සේරම short වෙලා තියෙනවා අන්න ඒක තමයි තව අර ඒක අර efficient ඒ කියන්නේ time waste එක නැති කරන්න තමයි මේ විදිහට මේ functions එක නිකන් අර improvement කරනවා කියන්නේ bubble sort function එක improvement කරනවා කියන්නේ ඔන්න ඔය විදිහට එහෙම නැත්නම් ඉතින් මේ අපි වෙනස් කරේ මොකද්ද මෙන්න මේ swap කියන එක දැම්මා මෙන්න මෙතනත් මේ swap කියන එකක් දැම්මා මෙන්න මෙතනට i කියන එක දැම්මා ඔන්න උත්තරයනේ අපි චූඩි වෙනස්කම් තුනයි කරේ variable එකක් හැදුවා swap කියලා ඊට පස්සේ ඒක if condition එකක් දැම්මා ආවන මෙතනත් එක කියලා දැම්මා මෙතන i කියන value එකක් දැම්මා අර නිකන් අර අපරාධනේ නිකන් for loop එක රන්වලා check කරන කාලේ කියන්නේ time එක waste වෙන එක අපරාධ නිසා අපි ඒක මේ නැවැත්තුවා නෝගේ අර විභාගෙට නම් එහෙම එච්චරම එහෙම මතක තියාගන්න එහෙම ඕනේ නැහැ. ඔය කියන්නේ බබල් ෂෝට් එකේ concept එකනේ. බබල් ෂෝට් එකෙන් අපිට කොහොම හරි මේක ෂෝට් කරගන්න ඕන විභාගෙට. ඒ කියන්නේ මෙහෙම ඉම්ප්‍රූව්මන්ට් කියන්න බෑ. ඇහුවොත් මෙහෙම පුළුවන්. නැත්තම් මෙච්චර ඇත්තටම හිතන්න දෙයක් නෑ ටක් ගාලා මේ බබල් ෂෝට් ෆන්ක්ෂන් එක ගැහුවා මේ එයා මේ ෂෝට් කරන්නනේ කියන්නේ. මම නම් හිතන්නේ නෑ ඉම්ප්‍රූව්මන්ට් කියන්නත් බෑ අහන්නත් පුළුවන්. ඉතින් ලෙක්චර් නෝට් වල නම් පොඩ්ඩක් බලන්න එහෙම එකක් තියෙනවද කියලා මට මතක නෑ ලැබ් ෂීට් වලත් එහෙම එකක් තිබ්බේ නෑ මට මතක විදියට. ඉතින් එහෙම කිව්වොත් අපිට පුළුවන් නැත්තම් අපි normal මේ bubble sort function එක ගැහුවා දැක්කනවා කලින් ලේසි. ගිහුවා මේ වැඩි ඉවරයි. ඉතින් හිතන්න දෙයක් නෑ ඒක. හරි දැන් අපි රන් කරලා බලමු මේක වැඩ කරනවද කියලා. හරි size එක මම 5ක් දෙනවා. 7යි 6යි 9යි 10යි කයි හරිනේ හරි ෂෝට් වෙලා තියෙනවා හරියට 1 6 7 9 10 හරියට ෂෝට් වෙලා තියෙනවා ඔන්න ඔච්චරයි බබල් ෂෝට් එකේ තියෙන්නේ අපි මේක dev C++ වලින් තමයි ගහන්න පුරුදු වෙන්න ඕන මම දැනට ඔයාලට කියලා දෙන්න ඕන නිසා මම දැන් ඔයා try කරා ඔයා dev එක ගහන්න dev එක ගහ try කරන්න
හරි